කොහොමද යාළුවනේ අදත් ආව වීඩියෝ එකක් අරගෙන ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අදත් ඉතින් පොඩි කෑමක් තමයි හදන්න යන්නේ. මේ තියෙන්නේ අද මේ උදේට උයලා ඉතුරු බත් වගේක්. අද මම මේකෙන් තමයි මේ පොඩි කෑමක් හදන්න හදන්නේ. බලන්නකෝ ඔයාලත් මේ විදිහට ඉතුරු වෙන බත් වලින් විසි කරනවද නැත්නම් මේ වගේ දේවල් හදනවද කියලා. දැන් මම මේ බත් ටික මේ වගේ තාච්චියකට දාගෙන මේක හොඳට මේ බැදෙනකන් කවලම් කරනවා. මේක මේ දැන් ගොඩක් අය අවුවේ වේලලා ඕන වුණාම මේ බැදලා අරගෙන මේ පිටි කරගන්න එකනේ කරන්නේ. මම මේක දැන් ඉවලෙම මේ විදිහට තාච්චියේ මේ බැද ගන්නවා. මෙන්න බලන්න දැන් මේ විදිහට මේ බැදගත්තා. විනාඩි 20ක් විතර බැදගත්තා. දැන් මේක මේ බ්ලෙන්ඩරෙන් අඹරන්න පුළුවන්. මේ තියෙන යාළුවනේ දැන් මම අර බැදලා මේ පිටි කරගත්ත පිටි ටික බ්ලෙන්ඩරෙන් මේක අඹරගත්තා බත් ටික. දැන් මම මේ ගුලි හදන්න තමයි හදන්නේ. පොල් ටිකක් ගත්තා. පිටි වල ප්‍රමාණය හැටියට පොල් අරගෙන උණු කුඩු ටිකකුත් එකතු කරගත්තා. මේ දැන් සීනි ටිකකුත් එකතු කරගන්නවා. මේක මේ සමහරු මේ අර වැඩි තලප හදන විදිහටත් හදනවා. පැණි උණු කරලා මේ දාලා. මම නම් ඉතින් දැන් මේ තේ බොන්න මේ නිසා මේ ඉක්මනට හදලා ගන්නවා මේ විදිහට. මේකට අර ලා පොල් වගේ තියෙනවා නම් එහෙම ගොඩක් රසයි. මේ අර ගුලි කරගන්නත් ලේසියි. දැන් මේ ටිකක් අර මේ ටිකක් වේලිච්ච වගේ පොල් මං ගත්තේ. ඒ නිසා මේ ගුලි කරගන්න උණු වතුර ටිකකුත් දාගත්තා. මේ තියෙන්නේ මම හදාගත්ත බත් ගුලි. මේක ඉතින් තේ බොන්න හොඳයි. මේ මම දැන් හවසට තේ බොන්න තමයි මේ හැදුවේ. මේක මේ පිටි කරලා ඉතින් තියාගන්න පුළුවන් ඕනි දවසක්. වුමනා වෙලාවට හදා ගන්න. අර මේක අර ඉවලෙම මේ බැදලා පිටි කර ගන්න නිසා ඉතින් මේ හොඳයි. අර අවුවේ අර එහෙම වේලනවට වැඩිය හොඳයි මේ විදිහට. ඔයාලත් ඉතින් හදලා බලන්න මේ කොහොමද කියලා. අපි දැන් මේ බත් ගුලි කාලා තේ බොන්න තමයි හදන්නේ. ගුලිත් හදද බත් ගුලි? කාලා බන් රසද කියලා. රහයි. හොඳයි. ආසම කෑම.